ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ ස්පයිඩර්මෑනුයි සුපර්මෑනුයි හොරු ටික අල්ලගත්තා. මේ මම ට්‍රක් ගාලා කඩේට දුවලා එන්න. තේ එක හදන්නවත් ගෙදර සීනි නෑ බං. තේ ඕනේ නෑ බං. මෙන්න මෙහෙට ඉඳපන්. නෑ නෑ ගේ ඉස්සරහ කඩේ බං. හිචා. පියතුමනි. සානක මමට කරදරයක් කරන්න නැතුව ඉන්න ඕන හොඳේ. බලන්න පොඩ්ඩක් ඈ. ඔයා නම් පුතේ හරිම හුරුතල් පාටයි. අනේ පැටියෝ. වයස කීයද පුතාගේ? මට දැන් අවුරුදු 7ක්. අනේ හුරුතල් බෝලයක් අනේ ඔයා මට අල්ල මිරිකන්න හිතනවා. අනේ පැටියෝ. අපි ලස්සන ෆොටෝ එකක් ගහමු. එහෙමනේ නිකන් අර ඇස් දෙක මෙහෙම කරලා ඔයා අර කලින් කරේ නිකන් අනේ නිකන් අන්නේවනේ වරේ මත්තලා වගේ. මේ මෙන්න මේ මල ගහ ගන්නකො අනේ ඔයාගේ කනේ. මේ මෙහෙම ගහගන්න. නෑ එහෙමකෝ. අනේ මේක වැටෙනවනේ. ඇඟිල්ලෙන් අල්ලගෙන මෙහෙම කනේ තියන්න මෙහෙම මෙහෙම. දැන් කොහොම මත්තලා වගේ නල්ලා කලින් කරේ ඇස් දෙකෙන් මෙහෙම මත්තලා. හරි කියුට් අනේ ඔයා. දෙවෙනි හිටින් නෑ මං ටක් ගාලා ආවා. මොකද කොමේ? මේ මාමා මට මලක් ගහන්න කියලා දුන්නා. මම මේ මත් වෙලා වගේ ඉන්නේ. මලක් ගහන්න කියලා දුන්නා? ඉන්නේ